තර්ක ද්වාර කොටස් දෙකයි. මූලික තර්ක ද්වාර, සංයුක්ත ද්වාර. මූලික ද්වාර තමයි and or not. සංයුක්ත ද්වාර තමයි මේ දෙක එකතු වෙලා and or not එකතු වෙලා හැදිලා තියෙන ඒවා. and not එකයි and එකයි. no not එකයි o එකයි එකතු වෙලා හැදිලා තියෙනවා. මූලික තර්ක ද්වාර වල and ද්වාරය තමයි මේ පළවෙනියෙන් තියෙන්නේ. D අකුර හැඩය ලාංඡනය වෙන්නේ වැඩි කිරීමක් ගණිත කර්මය. ඒ හින්දා බෝලීය ප්‍රකාශනය ලියන්නේ අපි a.b. දෙවෙනි එක තියෙන්නේ O ගේට් එක. AB ඉන්පුට් තියෙනවා. F එකේ එතකොට බෝලීය ප්‍රකාශනයේ A ධන B වෙන්නේ එතන එකතු කිරීමක්. ඊගාවට තියෙන්නේ not ද්වාරය. ඒකේ A කිව්වොත් A නොවේ කියන අදහස ඒක අපි දක්වන්නේ A dash විදිහට. එතකොට එක තිබ්බොත් බිංදුව, බිංදුව තිබ්බොත් එක. තියෙන එකේ අනිත් පැත්ත. දැන් අපි බලමු මේ AND ගේට් එකට කොහොමද අපි සත්‍යතා වගුවක් අඳින්නේ කියලා. ඒක අඳින්නේ අපේ ඉන්පුට් ප්‍රමාණය තියෙනවනේ. ඉන්පුට් ප්‍රමාණය දෙකයි තියෙන්නේ. දෙකේ බල විදිහට ඉන්පුට් ප්‍රමාණය දාගන්න. දෙකේ බල දෙක කියන්නේ 4යි. එතකොට අපි දන්නවා අවස්ථා 4ක් අපි චෙක් කරගන්න ඕනේ. ඉන්පුට් දෙක අපි දැම්මා, අවුට්පුට් එක දැම්මා. අවස්ථා 4 අපි ලියත හැකි. එකේ ඒවා 2යි, බිංදුවේ ඒවා 2යි. 1යි 1යි බිංදුවයි බිංදුවයි. එතන 1යි බිංදුවයි 1යි බිංදුවයි. මේ දෙක වැඩි කරාම එක් වරක් 1 1යි, එක් වරක් බිංදුව බිංදුවයි, බිංදුවරක් 1 බිංදුවයි, බිංදුවරක් බිංදුව බිංදුවයි. මෙන්න මෙච්චරයි සත්‍යතා වගුව. ඊට පස්සේ O ගේට් එකට අදාළව සත්‍යතා වගුව. එතකොට ඒකේ ධන එකතු කිරීමක් වෙන්නේ A B A ධන B 1යි බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි 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 බිංදුවයි 1යි බිංදුවයි 1යි 1යි බිංදුවයි බිංදුවයි බිංදුවයි. ඔන්න A B එකතු කරාම එන ඒක තමයි ඒකේ සත්‍යතා වගුව. not gate එකට අදාළව සත්‍යතා වගුව A input එකයි A not output එක. එතකොට එක තිබ්බොත් බිංදුවයි, බිංදුව තිබ්බොත් එකයි. සත්‍යතා වගුව එච්චරයි. අපි NAND ද්වාරය අඳිනවා නම් NAND එතකොට not එකයි and එකයි එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට මම AND ද්වාරය මුලින් අඳිනවා A B කියලා. දැන් මේක අපිට මේ විදිහට දාලත් not එක ලියලා මේ NAND ද්වාරය කියලා ලියන්න පුළුවන්. එතකොට ඒක බූලිය ප්‍රකාශනය A.b not. එහෙම නැත්නම් අපිට තව විදිහකට අඳින්න පුළුවන්. AND ද්වාරය ඇඳා AB අපිට පුළුවන් මෙන්න මේ විදිහටත් මේකම ඇඳලා පෙන්නන්න. දැන් no ද්වාරය not එකයි O එකයි එකතු වෙලා ඇදිලා තියෙන්නේ. O එක අපි මුලින් ඇඳගමු. AB මේ විදිහට දාලා අපිට A ධන B not මේ විදිහටත් අඳින්න පුළුවන්. තව අපිට AB මේ විදිහටත් අපිට no ද්වාරය අඳින්න පුළුවන්. අපි දැන් AND ද්වාරයට සත්‍යතා වගුව අඳිමු. එතකොට ඉන්පුට් තියෙනවා A B ඊට පස්සේ AB වැඩි වෙන්න ඕනේ A.b. අන්තිමට අපි හොයාගන්න ඕනේ A.b වැඩි වෙලා ඒක not වුණාම එන උත්තරේ. එතකොට අපි 1යි 1යි බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි කියලා ලියා ගන්නවා. ඊට පස්සේ මේක වැඩි කරලා උත්තරේ ලියා ගන්නවා. ඊට පස්සේ මෙතන ආව උත්තරේ අනිත් පැත්ත තමයි A.b not කියන්නේ. එක තියෙන තැන් වලට බිංදුව දානවා, අනිත් ස්ථාන වලට එක දානවා. මේක තමයි සත්‍යතා වගුව. අපි no ද්වාරයට සත්‍යතා වගුව අඳිමු. A B A ධන B A ධන B not 1යි බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි එකතු වුණාම
ඒකේ not කියන්නේ මෙතෙන්ට උත්තරේ අනිත් පැත්ත. එක තියෙන තැන් වලට බිඳුව, බිඳුව තියෙන තැන් වලට එක. මේක තමයි නෝ ద్వාරයට අදාළ සත්‍යතාව වගුව. හිතන්න දැන් අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ පරිපතයක් මේකේ බූලිය ප්‍රකාශනය ලියන්න කියලා. හරිද? F සමානයි මොකද්ද බූලිය ප්‍රකාශනය කියලා. මේ ගේට් එක මොකද්ද? D අකුර හැඩේ එන්නේ AND ගේට් එකේ AND D අකුර හැඩයක්. එතකොට මේකේ ආදාන තියෙනවා A B කියලා. D අකුර හැඩේ AND ගේට් එකකින් වෙන්නේ වැඩි කිරීමක්. වැඩි කිරීමක් නම් අපි තියන්නේ අවුට්පුට් එක ඩොට් එක. ඔන්න මෙන්න මේ කොටසේ අවුට්පුට් එක ලියමු. A.B නේ එතකොට එන්නේ මෙතන A.B. දැන් ඊට පස්සේ අපි අනිත් කොටසට ඔන්න එක ආදානයක් අපි ගාව තියෙනවා A.B. අනිත් පැත්තෙන් C ඇවිල්ලා තියෙනවා මෙයත් ආයේ AND AND ගේට් එක. A.B. C තමයි මේකේ බූලිය ප්‍රකාශනය. මේකට අදාළ සත්‍යතාව වගුවන්දීදී අවුට්පුට් ඉන්පුට් තියෙනවා 3ක්. ඒ කියන්නේ 8යි. අපිට අඳින්න වෙනවා සත්‍යතාව වගුවන්දීදී A B C ඊට පස්සේ හොයාගන්න වෙනවා A.B ඊට පස්සේ A.B.C ඕක තමයි අපි හොයාගන්න ඕනේ. එතකොට 8යිනේ. 8 දෙකෙන් බෙදුවාම 4යි. එහෙනම් එකේ 4ක් ලියාගමු. ආයෙ බිංදුව 4කුත්. ඔන්න 8ක් සෙට් වුණා. ඊට පස්සේ 1.2.2යි. 1.2.2යි. ඊට පස්සේ 1.1.1.1. ඊට පස්සේ මේ තියෙන ඒවා වැඩි කරමු. AB වැඩි කරන්න තියෙන එක්වරක් 1.1.1.0.0.0.0.0.0. ඊට පස්සේ AB එකයි C එකයි ඒ දෙක වැඩි කරනවා. කරක් 1.1.0.0. හරි. මේ විදිහට තමයි සත්‍යතාව වගුව. අපිට දැන් තියෙනවා බූලිය ප්‍රකාශනයක් දීලා අදාළ සත්‍යතාව වගුව අඳින්න කියලා. ඔන්න මේ බූලිය ප්‍රකාශනය. ඔන්න බූලිය ප්‍රකාශනය. එතකොට අපි මේකට අඳිමු පරිපතය. A.B. තියෙන්නේ වැඩි කිරීමේ D හැඩය එකක්. එන ඔන්න මං අඳිනවා මුලින් D හැඩය A.B. හැබැයි මොකද වෙලා තියෙන්නේ? B not වෙලා. එහෙනම් මම මෙතනින් not එකක් දැම්මා. මෙතෙන්ට එනකොට ඒක හැදිලානේ A.B not. ඊට පස්සේ B ධන C තියෙනවා. කියන්නේ කර්ව් වෙච්ච ෂේප් එකේ ගේට් එකක්. B ඇවිල්ලා තියෙනවා. not වෙන්න කලින් අපි ආව මෙතනින් ගන්නවා. C එක අපිට අඳින්න වෙනවා. ඔන්න ගියා B ධන C. ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා. නම් මෙතනින් මේක තමයි පරිපතය.